හායයි ඔන්න අපි අද යන්නේ ට්‍රින්කොමලි නාවික කෞතුකාගාරය බලන්න. ඔන්න දැන් අපි ඇතුළට ඇවිල්ලා තමයි මේ ඉන්නේ. ඔයාලා ට්‍රින්කොමලි ගියොත් අනිවාර්යයෙන්ම මෙතෙන් යන්න. යන අය මුලින්ම පර්මිෂන් අරගෙන තමයි යන්න ඕනේ. කලින් එයාලට දැනුම් දීලා කවුද එන්නේ කියලා එහෙම විස්තරයක් දීලා තමයි අපි මෙතෙන්ට යන්න ඕනේ. මමත් අපි කට්ටියත් එහෙම තමයි ආවේ. මේකට ගියාම ඔයාලට බෝට්ටුවෙත් යන්න පුළුවන්. බෝට්ටුවේ යන්නත් පොඩි මුදලක් තමයි යාලා ගන්නෙ. ඒ වුණාට ඒකත් ඔයාලා ගියොත් අනිවාර්යයෙන්ම බෝට්ටුවේ යන්න. ඒක තමයි හොඳම. ඒක තමයි චොලිම වැඩි. ඔන්න ඉතින් මුලින්ම ගියාම අපිට හම්බුණා වෙඩි තියන්න තැනක්. අපි එතන වෙඩි තිබ්බා. යාලා අපිට ඔක්කොම දේවල් කියලා දෙනවා. මොනවද කරන්න ඕනේ? කොහොමද අපි වෙඩි තියන්නේ? මම නම් කවදාවත් ගන්න එකක් අල්ලලවත් නැහැ. එදා තමයි මුලින්ම මම ගන්න එකක් අල්ලලා වෙඩි තිබ්බේ. ඒකේ ඉන්න කට්ටිය ඒකේ ඉන්න සර්ලා අපිට කියලා දුන්න කොහොමද මේ ඔයාලා වෙඩි තියන්න ඕනේ කියලා. ඉතින් මං එයාලා කියලා දුන්න විදිහට වෙඩි තිබ්බ. මට හරිම සතුටුයි. මං තිබ්බ දෙකම හරියට වැදුනා. ගහනවා ඉවර වෙන්නේ. අපි වෙඩි තිබ්බා. දැන් අපකද යන්නේ බෝට් පදින්න. අපි මේකට ගියේ ඉතින් හවස් වෙලා ගියේ නිසා කෞතුකාගාරයේ තියෙන හැමදේම හරියට බලාගන්න බැරි වුණා. මොකද අපිට බෝට්ටුවේ යන්න ඕනේ වුණානේ. බෝට්ටුවේ යන්න ඕනේ නිසා අපි ඉක්මනට ගියා. අයියලා නම් හැම තැනම බලලා ඇවිල්ලා ඉතින් මට දුකයි. මල්ලග වීඩියෝ නෑ කෞතුකාගාරයේ තිබ්බ හොඳ ඒවත්. ඒකේ මේ පල්ලෙහා ගියාම බංකරයක් වගේ තික එකක් තියෙනවා ඇවිදගෙන යන්න පුළුවන් තැන. ඒක නම් අනේ ෂෝයි මට යන්න බැරි වුණා. අයියලා ගියලා තිබ්බා. ඔයාලා ගියොත් ඉතින් අනිවාර්යෙන්ම යන්න. මට යන්න බැරි වුණානේ. මං ආයෙත් ගියොත් ඒකේ යනවා. මට දුකයි. දැන් අපි අයියලා නේ අපි දැන් බයින ගමන් ඉන්නේ. අපි තාම එනකම් බලන් ඉන්නවා. ඒක අරවා තියෙනවා හන්දට යන්න පුළුවන් කො යටින්. අර බස්සේ නෑ හන්දට. ඔයාලා බහින්න හදලා මේ නැවිලා කියනවා. කරුට පෙරමලා ඉන්නවද? අන්නම් කියලා නෑ මොනවද? මට කියනවා මෑ කරන්න ඕනේ. මේ කකුල් දෙකට මොන හරි පත්තුවක් බඳින්න. ඔන්න ඉතින් අයියලා තාට පස්සේ බෝට්ටුව යන්න ආවා. ආවට පස්සෙත් ඉතින් කට්ටිය බෝට්ටුවේ ගිහිල්ලා ඉන්නකම් අපිට මෙතෙන් වෙලා ඉන්න උනා. බෝට්ටු දෙකක් වගේ තිබ්බේ හින්දා හිට යන්න බැරි වුණානේ. ආපු ගමන් බෝට්ටුවේ යන්න බැරි වුණා. ඉතින් අපි මෙතෙන් වෙලා ඉඳගෙන හිටියා. ඉඳගෙන හිටියට අපි දවල්ට කෑවේ නෑනේ. කන්නෙත් නැතුවනේ ආවේ. ඊට පස්සේ ඒ නිසා බස් එකට ගිහින් අපි කෑවා. ඊට පස්සේ අන්න අපි බෝට්ටුවේ යන්න පටන් ගත්තා. අපි දැන් බෝට් කාරියක් ගන්නයි හදන්නේ. මේමයි හරිද? ඒ බෝට්ටුවේ යනකොට එයාලා අපිට මේ බෝට්ටුවේ යද්දී රවුමක්ම ගිහිල්ලා ත්‍රිකුණාමලයේ තියෙන ඒ කඳු මොනවාද, එතකොට ඒ තැන් මොනවාද, ඒ හැම දෙයක්ම යාලා අපිට කියලා දෙනවා. අපි මෙතන විනාඩි 20ක් විතර අපි මේ බෝට්ටුවේ ඉන්නේදී මට මතක නෑ. ඇත්තට ඊට වැඩිය හිටියද දන්නේ නෑ. කොහොම හරි ඒක ඇත්තටම ගොඩාක් වටිනවා. ඔයාලට බය වෙන්න කිසිම දෙයක් නෑ. එයාලා අපිව ආරක්ෂා කරලා අපිව එක්ක ගිහිල්ලා පරිස්සමින් එක්ක එනවා. ඉතින් ඔයාලට කිසිම බය වෙන්න දෙයක් නෑ.
ඉතින් ඔයාලා අනිවාර්යෙන් ආවොත් මෙතෙන්ට යන්න කියලා තමයි මං කියන්නේ. ජටිය හඳුන්වනවා අශ්‍රොප් ජටිය කියලා. මේ අශ්‍රොප් ජටිය නිර්මාණය වෙන්නේ 2013
වර්ෂයේ අශෝක තුමා ජීවන කටයුතු දින කාලේ එතකොට එතුමාගේ සංකල්පය මත මේ ජැටිය නිර්මාණය කරපු නිසා තමයි මේ ජැටියට අශෝක කියන නම දාලා තියෙන්නේ. එතකොට මේ ජැටිය වෙලා මීටර 250යි මීටර 90ක් පළලයි. කියන මෙතන විශාල නෞකාවක් තියෙනවා ජැටියකට සම්බන්ධ කරලා. එතකොට අපි මේ ජැටිය හඳුන්වනවා අශෝක ජැටිය කියලා. ඇත්තටම ත්‍රිකුණාමලේ ගිහිල්ලා මං වැඩියම විනෝද වුණ තැනක් තමයි මේ බෝට්ටුවේ යද්දී ලැබපු අත්දැකීම. ගොඩක් දන්නේ නැති දේවල් ඉගෙන ගත්තා. ඉතින් ඔයාලත් අනිවාර්යෙන්ම ගියොත් මේ බෝට්ටුවේ සවාරියක් යන්න. ඒ වගේම මෙතෙන්ට ඇවිල්ලා මෙතන තියෙන දේවල් බලන්න.